4 පහත දී ඇති හැඩ අතුරෙන් ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක මූණතක හැඩය නොවිය හැක්කේ කුමක්දයි තෝරා ඊට යටින් ඉරක් අඳින්න. පහත දී ඇති හැඩ අතුරෙන් ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක දැන් ත්‍රිකෝණ ප්‍රිස්මයක් කියන්නේ මොකද්ද? මෙන්න මේක ත්‍රිකෝණ ප්‍රිස්මය කියලා කියන්නේ පළවෙනි. මෙන්න මේක තමයි ත්‍රිකෝණ ප්‍රිස්මය කියලා කියන්නේ. මේක තමයි ත්‍රිකෝණ ප්‍රිස්මය කියලා කියන්නේ. මෙන්න මේක තමයි ත්‍රිකෝණ ප්‍රිස්මය කියලා කියන්නේ. මේකයි ත්‍රිකෝණ ප්‍රිස්මය කියලා කියන්නේ. එතකොට දැන් අපෙන් අහන්නේ මේ මූණතක් වෙන්නේ නැත්නම් මොකද්ද කියලා. හරි. ඉතින් මේ කියන්නේ මෙතන තියෙන එකකින් එකක් මූණතක් වෙන්නේ නැහැ. හරි. සාමාන්‍ය විසල්ලා වරුණු ත්‍රිකෝණ ප්‍රිස්මයක මූණතක් තියෙන්නේ මොකද්ද කියලා. ත්‍රිකෝණ ප්‍රිස්මයක මූණත කියන්නේ මොකද්ද? මෙව්වනේ මූණත්. මේක මූණතක් මේක මූණතක් යට තියෙන මූණතක්. එහෙනම් දැන් මූණත් වල හැඩ මොනවද? මූණත් වල හැඩ එන්නේ එකක් තමයි මේ ඍජු කෝණාශ්‍රාකාර හැඩය. මේක. එකක් තමයි මේ ඍජු කෝණාශ්‍රාකාර හැඩය. අනිත් එක ත්‍රිකෝණ හැඩය. මෙන්න මේ හැඩය. මේ ත්‍රිකෝණ දෙකක් දෙපැත්තට තියෙනවා. ඊට පස්සේ ඍජු කෝණාශ්‍රාකාර තුනක් තියෙනවා. මෙන්න එහෙම තමයි හැඩය එන්නේ. දැන් අපේ දීලා තියෙනවා හැඩයක් නොවිය හැක්කේ මොකද්ද කියලා. ඊළඟට අපි හොයමු. පළවෙනි එක සමචතුරස්‍රය තියෙනවා. පොඩ්ඩක් කියන්න. අnder සමචතුරස්‍රය. දෙක තියෙනවා මොකද මොකද්ද? රොම්බස්. තුන තියෙනවා ඍජු කෝණාශ්‍රය. පළවෙනි එක තමයි සමචතුරස්‍රය, දෙවෙනි එක තමයි රොම්බසය, තුන තියෙනවා ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය. දැන් නොවිය හැක්කේ ඍජු කෝණාශ්‍රය මොකද? ඍජු කෝණාශ්‍රය නවනේ උත්තරේ කපලා දානවා. දැන් ඊළඟට ඍජු කෝණාශ්‍රය කියන එක අනිවාර්යයෙන්ම එනවා. රොම්බසය සහ සමචතුරස්‍රය තමයි ඉතුරු වෙන්නේ. අපි සමචතුරස්‍රයක් දැම්මොත් හදන්න පුළුවන්ද? සමචතුරස්‍රයකින් හදන්න පුළුවන්ද මේ ත්‍රිකෝණ ප්‍රිස්මයක්? ඒ කියන්නේ මෙහෙම හැඩයක් දාලා. මේ සමචතුරස්‍රය හැඩය දාලා ත්‍රිකෝණ ප්‍රිස්මයක් එහෙම දාන්න පුළුවන්ද? එහෙම. සමචතුරස්‍රය හැඩය දාලා අපිට ත්‍රිකෝණ ප්‍රිස්මයක් දාන්න පුළුවන්ද බැරිද? සමචතුරස්‍රය හැඩය දාලා ත්‍රිකෝණ ප්‍රිස්මයක් දාන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ. මෙතන ත්‍රිකෝණය, මෙතන සමචතුරස්‍රය. තුන් පැත්තටම දාන්න පුළුවන්. සමචතුරස්‍රයක් ගන්න පුළුවන්. රොම්බසෙන් දාන්න පුළුවන්ද අපිට? රොම්බසෙන් මෙහෙම තියෙන්නේ. ඒ රොම්බසෙන් තමයි ප්‍රිස්මය දාන්නේ කොහමද? මෙහෙම. මැච් වෙනවද? නෑනේ. කියන්නේ මේ තල තුනම මෙව එකම තලයක තියෙන්න ඕනේ. ත්‍රිකෝණ මෙහෙම තියෙනවා නම් මෙව එකම තලයක තිබිය යුතුයි. ඒ රොම්බසෙම තලයක් නෑ. ඒ නිසා අපිට රොම්බසේ තමයි. හරි පස්වෙනි ගාන තියෙන්නේ මෙන්න මේ විදිහට. දී ඇති වටප්‍රස්ථාරයෙන් දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය රංග කලාව හදාන සිසු සංඛ්‍යාව 50ක් නම් නැටුම් හදාන සිසු සංඛ්‍යාව කීයද? මම ප්‍රශ්නේ අවශ්‍ය ටික විතරක් ලියනවා. මුළු ප්‍රශ්නෙම ලියන්නේ නැහැ. මේක දෙනවා නාට්‍ය හා රංග කලාව. රංග කලාව 50 නම් 50ක් ලු. නාට්‍ය හා රංග කලාව 50ක් ලු. නාට්‍ය රංග කලාව කරන කලාව 50ක් ලු. 50 නෙමෙයි 30. 30 නේ. 30. නාට්‍ය රංග කලාව කරන කට්ටිය කීයද? 30ලු. නැටුම් කීයද? නැටුම් කරන සංඛ්‍යාව. මේක දීලා තියෙනවා මොකද්ද? වටප්‍රස්ථාරයක්. නැත්නම් අපි සාමාන්‍යයෙන් පයි chart එකක් කියලා කියනවා. ඔන්න ඒක අඳිනවා. හරි. මෙන්න මෙහරින් අඳිනවා. වටප්‍රස්ථාරයක්. මෙහෙම තියෙනවා කේන්ද්‍රය මෙන්න මෙහෙම තියෙනවා. මෙහෙම චිත්‍ර. මෙතන තියෙනවා චිත්‍ර. මේ කෝණය 180යි. දන්නවා. මෙතන මොකද? සංගීතය නැත්තම් මියුසික්. මියුසික් සංගීතය. මියුසික්. ඊට පස්සේ මෙතන 90යි අංශක මෙතන නැටුම් මෙතන කීයද 20 නාට්‍ය හා රංග කලාව
නාට්‍ය අරන් කලාව. අපෙන් අහන්නේ නැටුම් හදාරන සංඛ්‍යාව. ඉස්සර වෙලා නැටුම් කෝණය අපි හොයාගමු. නැටුම් වලට අදාළ කෝණය. නැටුම් හදාරන කෝණය කීයද? 180යි මෙතන. 90 270යි 270 20යි 310යි. ඒක ආයශක 360න් අඩු කරනවා 310 එන්නේ කොහොමද කියලා අහන්න එපා. 310 එන්නේ 180යි 90යි 270යි. 180යි 90යි 270යි 290 ඕන හරි. ඒකෙන් අඩු කරනවා 180. ගන්න මෙතන 90 මෙතන 180 90 270 270 290 360 290 ගෙන් බද කීයද? 70. නැටුම් වලට අදාළ කෝණය 70. දැන් නැටුම් අපි දන්නේ x කියලා හිතමු. මම මෙතන x කියලා හිතනවා. කෝණය දැන් අපි කෝණය හොයාගත්තා. නැටුම් අදාළ සංඛ්‍යාව කීයද? x. පළවෙනි කාරණේ තමයි මෙන්න මේක වැදගත් වෙනවා. සංඛ්‍යාව සමානුපාතික වෙනවා කෝණයට. සංඛ්‍යාව සමානුපාතික. සමානුපාතික කියන්නේ මෙන්න මේක සමානුපාතික ලකුණ දාන්නේ. සංඛ්‍යාව සමානුපාතික වෙනවා කෝණයට. එහෙනම් නැටුම් හදාරන සංඛ්‍යාව කීයද? නැටුම් හදාරන සංඛ්‍යාව x සමානුපාතිකයි 70ට. නාට්‍ය රංග කලාව 30 කියන එක සමානුපාතිකයි 20ට. පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ 1 2 දෙනවා. x බෙදුවට සමීකරණ සමානුපාතික දෙක බෙදුවෙන් පස්සේ මොකද දෙක සමීකරණයක් වෙනවා සමානයක් වෙනවා. 70 බෙදෙන් 20. ඔය තමයි හදන කලේසිම. ඊට පස්සේ දැන් 70 30 20 x කියන්නේ කීයද? 105යි. x කියන්නේ 105යි. මේක තේරෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. තේරුම් නැත්නම් කමෙන්ට් එකක් දාන්න. හරි. සංඛ්‍යාව සමානුපාතික වෙනවා. ඒ කියන්නේ අපි සංඛ්‍යාව සමානුපාතික වෙනවා කෝණයට කියන එක. එන්නේ ඒක තමයි බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ කියලා මම හිතන්නේ. හරි. ඒක තේරුම් නැත්නම් කමෙන්ට් එකක් දාන්න. ඒක තේරෙන්න ඕන නැත්නම් මේක අමාරු දෙයක් නෙමෙයි. ඒක ලේසි දෙයක්. ඒක ඉතින් පහසු දෙයක් ඒක. හරි. සංඛ්‍යාව සමානුපාතික වෙන කෝණයට. හරි. සංඛ්‍යාව කෝණයට සමානුපාතික වෙනවා. ඒක ඉතාලම ලේසි පහසු දෙයක්. ඒ කියන්නේ සංඛ්‍යාව සමානුපාතිකයි කෝණය කියලා කියන්නේ සංඛ්‍යාව සමානයි කේවතාවක් කෝණ සමානුපාතිකයක් කියලා ගන්න මොකද සාමාන්‍ය මෙන්න මෙහෙම මෙතන කෝණය න මෙතන සංඛ්‍යාව න මෙන්න මෙහෙම යනවා සමානුපාතිකයක් කියලා කියන්නේ. right. අපි දැන් ඊළඟට යමු. 6 වෙනි ගාන. 6 වෙනි ගාන. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. DOC සරල රේඛාවේ AB ජාමයෙන් සමච්ඡේදනය වේ. CDB විශාලත්වය සොයන්න. CDB සොයන්න. මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. కేంద్రాలు A B C. Let's make a D
මෙතන 120යි. මෙහෙම තියෙනවා බෙදෙනවා සමානව. අපෙන් අහන්නේ මොකද්ද? CDB. 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 x කියලා හිතමු. කම්පියුටර් x කියලා දාන්න. x නම්. පළවෙනි කාරණේ. මේක මොකද්ද? දැන් මේක ඉස්සරලා මෙන්න මෙහෙම තියෙනව මොනවාද? වෘත්තයක් ඇතුලේ මෙන්න මෙහෙම තියෙන ඒවට කියන්නේ මොකද්ද? වෘත්ත චතුරස්‍ර කියලා මොකද කියන්නේ? වෘත්ත චතුරස්‍ර. වෘත්තයක් ඇතුලේ තියෙන චතුරස්‍රයට කියන වෘත්ත චතුරස්‍ර. එතකොට මම හිතනවා මෙන්න A B C D කියලා දාන්න. A ධන C සමානයි අංශක 180. E ධන D සමානයි අංශක 180. ඒක වලන්නේ කාරණේ. ඒක මතක තියාගන්න ඕන. හරි මතක තියාගන්න කියන්නේ මේක දැන මතක තියාගන්න. ඒක අවබෝධ වෙන්න ඕන මේක හදන්න නම්. හරි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ මේවට කියන සම්මුඛ කෝණනේ. මේක. සම්මුඛ කෝණ මොකද්ද වෙන්නේ? පරිපූරකයි. සම්මුඛ කෝණ පරිපූරකයි. ඒක අවබෝධ වෙන්න ඕන මේ කියන්නේ හදීමට නම් සම්මුඛ කෝණ පරිපූරකයි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. ඒ නිසා අනිවාර්යයෙන් මෙතන 120 නම් මෙතන කීයද 60. දැන් අපි මෙතන x කියන එක හොයන්න ඕන. ඊළඟට වැදගත්ම කාරණා මොකද්ද? කේන්ද්‍රයේ සිට දැන් මෙතන මේ ජය හරියටම දෙකට බෙදෙනවා. දෙකට බෙදෙනවා කියන්නේ සමච්ඡේදන වෙනවා. හරි. මෙන්න මේ කාරණේ. එතන කේන්ද්‍රය තියෙනවා. හරි. කේන්ද්‍රය තියෙනවා. ජයයකට හරි. ලම්බයක් ඇන්දොත්. මේ ලම්බයක් හරියට ඇන්දොත් ජය සමානව දෙකට බෙදෙනවා සමච්ඡේදන වෙනවා. කේන්ද්‍රයට ජයට ඇඳි ලම්බයෙන් ජය මොකද වෙන්නේ? සමච්ඡේදන වෙනවා. දැන් මේ මොකක්ද තියෙන්නේ? ඒකේ විලෝමය. ඒ කියන්නේ දෙකට බෙදනවා කියන්නේ මේක ලම්බය. මේ දෙක නැතුව මේක හදන්න බෑ. මේ දෙක අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕන. එහෙනම් දැන් මොකද වෙන්නේ? x ධන 60 සමාන වෙනවා 90. ඒ මොකද වෙන්නේ? x ධන 60 සමාන වෙනවා 90. මේ පාදයක් දික් කිරීම හැදෙන බාහිර කෝණය. හරි. අභ්‍යන්තර කෝණය එකතු සමාන. x ධන 60 සමාන වෙනවා. ඒ නිසා x සමාන වෙන්නේ 30. x සමාන වෙන්නේ 30. හරි. මේ ගාන හදන්න නම් පළවෙනි ගාන. හරි. මේ ගාන කට්ටියක වරදින්න හේතුව දැන් මම කියන්න. හරි. පළවෙනි දේ මේක දන්නේ නැහැ. මේක දන්නේ නැත්නම් ගාන හදන්න බෑ. ඊට පස්සේ ඒක දැනගත්තත් මේක දැනගන්න තියෙන්න ඕන. මේක දන්නේ නැත්නම් ඒත් ගාන හදන්න බෑ. දැන් ඊළඟට මේ දෙකම දැනගත්තා කියමු. දැන් ඒ දැනගෙන ඊට පස්සේ ඇප්ලයි කරන්න පුළුවන් කවුද? ඊට පස්සේ ත්‍රිකෝණයක බාහිර පාදයෙන් දික් නිමසෙද බාහිර කෝණය අභ්‍යන්තර කෝණය එකතුට සමානයි කියන එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු 180යි කියන කතාව දැම්මොත් x ධන 60ත් 90 සමාන 180 ඒ විදිහට ගන්නත් පුළුවන්. මෙන්න මේ දෙක ඉම්පෝටන්ට්. හරි. මේ දෙක දන්නේ නැත්නම් මේ ගාන හදන්න බෑ. මේ දෙක දන්නේ නැතුව මේ ගාන වැරදුනා නම් හරි. දැන් මේ ගාන හදලා වැරදිච්ච කට්ටියට තමයි මේ කියන්නේ. يعني කලින් හදලා මේක වැරදිච්ච කට්ටිය ඉන්නවනේ. වැරදුනේ හරි. සුළු කිරීම වැරදි නම් සුළු කිරීම වෙනම කතන්දරයක්. හරි. සුළු කිරීම හදා ගන්න වෙනවා. වැරදුනේ දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ ත්‍රිකෝණය මේ වෘත්ත චතුරස්‍ර සම්බන්ධ හරි නැවත අභ්‍යාස ටික කරන්න. ඒක තමයි. මේක දන්නේ නැත්නම් වෘත්ත චතුරස්‍ර දැනගෙන මේක දන්නේ නැත්නම් මේකට දාලා අභ්‍යාස ටික කරන්න. දෙකම දන්නේ නැත්නම් දෙකේම අභ්‍යාස ටික කරන්න ඕන. දෙකේම අභ්‍යාස ටික කරලා ප්‍රැක්ටිස් කරලා තමයි මේ ගාන ආය හදන්න වෙන්නේ. මේ හැදෙට තමයි ගාන හදන්නේ. අපි ගණන් දැන් 6ක් හදලා ඉවරයි.